ඔබේ පපුව මෙතින් ගිනියම් වෙලා බඩ ඇතුළි කවරු හරි පිහියකින් අනිනවාගේ වේදනාවක් දැනෙනවද. කෑවත් බඩ දනවා නොකෑවත් බඩ දනවා රෑට නිදාගන්න ගියාම ඇබුල් රසට උගුරටෙනවා. ඔබ හිතන්න මේක සාමාන්‍ය ගැස්ට්‍රයිටිස් කියල විතරක් නම් ඔබ ඉන්න ලොකු අනතුරක වෙන්න පුළුවන්. මොකද අද ලංකාවේ හැම 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක්ම පීඩා විදින ලෙඩක් තමයි මේක. හරියට පාලනය නොකළොත් පිළිකාවක් දක්වා වුණත් දුරදිග යන්න පුළුවන්. අද අපි කතා කරමු කොහොමද මේ බඩේ ගින්දර සදහටම නිවල දාන්නේ කියලා. මුලින්ම බලමු ඇයි මේ බඩ දන්නේ කියලා. අපේ ආමාශය ඇතුලේ තියෙන්නේ හිතාගන්න බැරි තරම් සැර අම්ලයක්. ඒක කොච්චර සැරද කියනවනම් යකඩ එනයක් වුණත් දිය කරලා දාන්න ඒකට පුළුවන්. ඉතින් මේ අම්ලයෙන් ආමාශය ආරක්ෂා වෙන්න ඒ වටේට ලස්සන ආරක්ෂිත වැටක් තියෙනවා. අපි කරන වැරදි වැඩ නිසා මේ ආරක්ෂිත වැටට තුවාල වුණාම අර අම්ලයේ කෙලින්ම ඔබේ ආමාශය බිත්තිය පිච්චීමකට ලක් කරනවා. අන්න ඒක තමයි ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබේ බඩ ඇතුලේ තියෙන්නේ අම්ලයෙන් උණු තුවාලයක්. හැමෝම කියන්නේ වෙලාවට නොකාපු නිසා ගැස්ට්‍රයිටිස් හැදුණා කියලා. හැබැයි ඇත්තම හේතුව ඒක විතරක් නෙවෙයි. බලන්න මේ හේතු ඔබටත් අදාළද කියලා. පළවෙනි එක බැක්ටීරියා ආසාදන. ලෝකයේ වැඩිම පිරිසකට ගැස්ට්‍රයිටිස් හදන්නේ මෙන්න මේ බැක්ටීරියා ආසාදනය වීම නිසා. මේවා බඩ ඇතුළේ ඉඳන් ඔබේ ආමාශයට හානි කරනවා. දෙවැනි එක පැරසිටමෝල් සහ වේදනා නාශක. ඇඟපත රිදෙනකොට හැමතිස්සෙම බොන පේන් කිලර්ස් ඔබේ බඩේ ආරක්ෂිත පටලය විනාශ කරනවා. තුන්වෙනි එක මානසික ආතතිය. ඔබ දන්නවද? ඔබ දරුණු විදිහට ස්ට්‍රෙස් වෙනකොට ඔබේ බඩේ අම්ල නිෂ්පාදනය ඩබල් වෙනවා. ඒ කියන්නේ ඔබේ ප්‍රශ්නය ඔබේ බඩ පිච්චීමකට එක හේතුවක්. හතරවෙනි එක තේ සහ කෝපි. හිස් බඩ බොන තේ කෝප්පය ඔබේ ගැස්ට්‍රයිටිස් වලට ලොකුම සතුරෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට තියෙන්නේ සාමාන්‍ය බඩේ අමාරුවක්ද නැත්නම් දරුණු ගැස්ට්‍රයිටිස් තත්ත්වයක්ද කියලා හඳුනාගන්නේ මෙහෙමයි. බඩ පිපුම, කෑම කෑවට පස්සේ බඩේ බරගතිය, නිතර එන ගුඩුස්යෑම සහ ප්‍රධානතම දේ තමයි ඇඹුල් රසට උගුරට එීම. සමහරුන්ට මේක පපුවේ කැක්කුමක් වගේ දැනෙන නිසා heart attack එකක් කියලාත් බය වෙනවා. හැබැයි මතක තියාගන්න ඔබේ මල පහ තද කළු පාටට යනවා නම් හෝ වමනේ යනකොට ලේ පේනවා නම් තප්පරයක්වත් එන්න නැතුව වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඒ කියන්නේ ඔබේ බඩ ඇතුලේ තුවාලයකින් ලේ ගලනවා කියන එක. දැන් වැදගත්ම කොටස තමයි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා. බෙහෙත් විතරක් බීලා මේක සුව කරන්න බෑ. ඔබේ ජීවන රටාව වෙනස් කරන්න ඕන. එහෙම කරොත් ඇත්තටම බෙහෙත් බොන්න අවශ්‍යත් නැහැ. පළවෙනි එක පාරටම බඩ සම්පූර්ණයෙන්ම පිරෙන්න කන්න එපා. පොඩ දවසට 5-6 පාරක් කන්න. දෙවෙනි කරුණ කෑම කනකොට වතුර බොන්න එපා. කන්න පැය භාගයකට කලින් හෝ පැය භාගයකට පස්සේ වතුර බොන්න. මොකද කෑම අතරතුර වතුර බීවහම ආහාර දිරවන අම්ල දිය වෙලා දිරවීම ප්‍රමාද කරනවා. තුන්වෙනි කරුණ රැට කෑව ගමන් නිදා ගන්න එපා. අවම වශයෙන් පැය 2ක්වත් ඉන්න. හතරවෙනි කරුණ උදේට හිස් බඩ මද උණුසුම් වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. ඒ වගේම කිරියල හෝ නෙළුම් මල වගේ දේවල් ඔබේ ආහාරයට එකතු කරගන්න. ඒවට පුළුවන් ඔබේ ආමාශයේ තුවාල සුව කරන්න. ඉතින් ගැස්ට්‍රයිටිස් කියන්නේ පාලනය කරන්න පුළුවන් ලෙඩක්. හැබැයි ඒකට ඔබේ කැපවීම ඕන. අදම ඔබේ කෑම පිගාන දෙස සැලකිලිමත්ව බලන්න. අධික මිරිස් සහ තෙල් කෑම වලට සමුදෙන්න.